තෙරුවන් සරණයි. විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙදිගම ආසනයේ මොරවක ග්‍රාම සේවා වසමේ පිහිටලා තිබෙන ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ උතුම් පින්කමක් සිද්ධ වෙනවා. ඒ පින්කම තමයි යසෝදරා මහා රහත් තෙරණියගේ ප්‍රතිමාවක් මේ මොහොත වෙනකොට ඉදි වෙමින් පවතිනවා. මෙම ප්‍රතිමාව ඉදි කර ගැනීම සඳහා විශේෂයෙන්ම අපිට ඒ ආශිර්වාදයේ එකතු කරන්නට යෙදුනේ දැනට විදේශගතව ඉන්න අපේ දායකාවක් වන සත්ගුණවත් අපේ අනුලා මාතා විසින් තමයි ඒ උපාසිකා විසින් තමයි මෙම ප්‍රතිමාව ඉදි කර ගැනීම සඳහා අපිට ආශිර්වාද එක්කාසු කරන්නට යෙදුනේ. ඉතින් ඒ උතුම් පින්කම විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන බුදු දේශනාවන බලනකොට විශේෂයෙන්ම මහා පින්කම් වලට ඇතුළත් වෙන පින්කමක්, අටමහා කුසල් වලට ඇතුළත් වෙන පින්කමක්. සසර වසනතුරු නිවන් දකින්නතුරුම විපාක ලබලා දෙන හිතන හැම මොහොතකම පින් සිදු වෙන කුසල් දියුණු වෙන ඒ වාගේම වදින පහසා කවුරු හරි වදිනවනේ හැම මොහොතක් පහසාම ඒ ඉදි කරන්නට දායකත්වයේ දුන්න සෑම සියලු දෙනාටම වචනයකින් හරි කෙනෙක් ආශිර්වාද කළා නම් හැම දිනාටම පින් සිදු වෙන උතුම් පින්කමක්. ඉතින් මේ ප්‍රතිමාව මේ 17 වෙනිදා මේ මාස 17 වෙනිදා වෙනකොට ඉදිකරන නිමාවටපත් කරනවා. ඒ නිසා මේ ප්‍රතිමාව 17 වෙනිදා උදෑසන අපි විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විවෘත කරන්නේ විශේෂයෙන්ම උතුම් අරමුණක් පදනම් කරගෙන. එනම් විදේශගත වී ඉන්න අපේ උපාසිකා වන විශේෂයෙන්ම අනුලා නෝන මහත්මියගේ උපන් දිනේ ඉදලා තියෙනවා මේ මාසේ 17 වෙනිදාට. ඒ නිමිති කරගෙන ප්‍රතිමාව එතුමියගේ උපන් දිනේ සිහි කරගෙන එතුමියට නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරන ප්‍රතිමාව නිරාවරණය සිදු කරනවා. ඉතින් ඒ තුලින් එතුමිය බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම විදේශගත වෙන සියලු දෙනාම එකතු වෙලා සංගමයක් පිටුවාගෙන තිබෙනවා. ඒ විහාරස්ථානියකුත් තිබෙනවා. ඉතින් ඒකේ අනුශාසක හාමුදුරුවමකුත් ඉන්නවා. ඉතින් ඒ සියලුම දෙනාටම ආශිර්වාද ලබලා දෙන්න. ඒ වගේම මේ පවුල් වල මියගේ හැම දෙනාටම පින් අනුමෝදන් කර දෙන්නට. ඒ වගේම අනුලා නෝන මහත්මිය බලාපොරොත්තු වෙනවා තමන්ගේ පරපුරේ මියගේ හැම දෙනාටමත් ඒ තුලින් පින් දෙන්න. ඒ වගේම සුජීවත් වෙන්න හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් වූ යසෝදරා මහා රහත් තෙරණියගේ ප්‍රතිමාව මෙමස 17 වෙනි දින මොරවක විහාරස්ථ ඒ විහාර භූමියේ ඉදි කරලා තිබෙන්නේ ඒ නිරාවරණය කරනු ලබන. ඉතින් අපි මේ වෙලාවේ ඒ හැම දිනාටම පින් අනුමෝදන් කරනවා ආශිර්වාද ලබා දෙනවා මෙවැනි උතුම් පින්කමක් අපේ විහාරස්ථානයේ මුල් කරගෙන සිදු කිරීම පිළිබඳව. ඉතින් අනුලා නෝන මහත්මිය විශේෂයෙන් මේ පමණක් මේ කටයුත්ත විතරක් නෙවෙයි අපේ විහාරස්ථානයේ දායකාවක් හැටියට විදේශගත වෙලා Taman දුක් මහන්සියෙන් රහඩි මුගුරු ඇස්ලා හරිහම්බ කරගන්න ධනිය හැම වෙලාවෙම පුණ්‍ය කටයුතු සඳහා විහාර අභිවෘද්ධිය සඳහා බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරනවා ලබා දෙනවාදා. විශේෂයෙන් විහාරස්ථානයේ දුණු ධාතු මන්දිර මේ ඈත කාලේ ධාතු මන්දිර ඉදි කරන්නට යෙදුනේ. ඉතින් එතුමිය තමයි ඒකේ පුරෝගාමී හැටියට කටයුතු කළේ. එතුමිය තමයි අපිට ඒ ශක්තිය ලබා දුන්නේ. ඉතින් එතුමියගේ මහා ධන පරිත්‍යාගයක් සඳහා ලැබුණා. ඒ ධන පරිත්‍යාගයේ ලැබුණ නිසා අනිකුත් අයගේ ආධාර උපකාර ඇතුව අපිට ඒ කටයුත්ත ඊටාම හොඳින් නිමා කරලා සුවහසක් බෞද්ධ ජනතාවට වන්දනාමාන කරන්නට අපිට විවෘත කරගන්න හැකියාව ලැබුණ වගස් සිහිපත් කරන්න ඕනේ. ඉතින් අද වුණත් විදේශගත වෙටියට හැම වෙලාවෙම අපි දුක සැප හොයා බලමින් විහාරස්ථානයේ නඩත්තුව සඳහා අවශ්‍ය ආධාර උපකාර ලබා දෙමින් ඒ වගේම තමන්ගේ පවුලේ අයගේ ගමේ අයගේ සැප දුක් ਵਿਚාරණ තාම ගුණ යහපත් මාතාවක් හැටියට අපිට එතුමිය හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එතුමිය මේ තුලින් බලාපොරොත්තු වෙන මේ සසරේ තියෙන මහා භයානක ගින්න සසර බිය නැති කරගන්න. මොකද මෙතනින් යනකොට කොතනට යනවද කියලා ඔබම අපි දන්නේ නැහැ. ඒ නිසා සසර ගමන භයානකයි. ඒ සසර ගමන ඊටාම ඉක්මනට කෙටි කරගන්න තමයි එතුමියගේ බලාපොරොත්තු මේ සියල්ල සිදු කිරීම තුළ. ඉතින් මේ වෙලාවේ අපි ප්‍රාර්ථනා කරනවා එතුමියගේ සියලු සමෘද්ධි යහපත් ප්‍රාර්ථනා සියල්ල සමෘද්ධිමත් භාවයට පත් කරගෙන එතුමිය බලාපොරොත්තු විදියට මේ පිළිමේ නිරාවරණය කළාන් පස්සේ විශේෂයෙන්ම ඒ තුලින් ලබන මහා පුණ්‍ය සත්‍ය එතුමියත් එක්ක අත්වල බැඳගෙන ඉන්න කල්යාණ මිත්‍ර සම්පත්තියේ සංගමයේ සියලුම දෙනාට සුජීවත් වෙන හැම දෙනාටම ආශිර්වාද ලබා දෙන්නටත් ඒ වගේම ඒ පවුල් වල මියගිය හැම දෙනාට පින් අනුමෝදන් කර දෙන්නටත්
අනුලානෝන මහත්මියගේ පවුලේ මියගේ හැම දෙනාට පින් අනුමෝදන් කිරීමත් ඒ පවුලේ සුජීවත් වෙන හැම දෙනාටම ආශිර්වාද ලබා දෙන්නත් අපි මේ තුලින් බලාපොරොත්තු වෙන වග මේ වෙලාවේ කෘතවේදීත්ව සිහිපත් කරමින් විශේෂයෙන් මේ වෙලාවේදී අපි අනුලානෝන මහත්මිය තුළු ඒ හැම දෙනාටම තුනුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ස්තර දලදා වහන්සේගේ ආශිර්වාදයෙන් සියලු දෙව්රක වර්ණ ආශිර්වාදයෙන් කරගෙන යන ඒ රැකියතා කටයුතු සියල්ල ਸਰවපකාරම සාර්ථකත්වයට දිනු තත්වයට පත් වේවා. ඒට නිදුක් භාවයේ නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. කායක සත්‍ය ලැබේවා. චිත්ත ධෛර්ය ලැබේවා. අධ්‍යාත්මික ජීවණු ඇති වේවා. මෙලව අභිවෘද්ධිය සනසිල්ල ඇති වේවා. ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් සාක්ෂාත් කරගන්නට සියලු දෙනාටම හේතු වාසනා ඇති වේවා කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. පිරුවන් යසෝදරා තෙරණින් වහන්සේගේ පිළිමය නෙලීමට මට දායකත්වය ලබා දුන්න අතහිත දුන්න සියලුම දෙනාට මේ මහඟු පින්කමේ ආශිර්වාදය ලැබේවා කියලා ඔබ හැම දෙනාටම මම ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ලොව පවිත්‍රම කාන්තා රත්නයක් වූ ආදරයේ ප්‍රතිමූර්තිය වූ උතුම් බිම්බා දේවී රාහුල මාතා යසෝදරා මහත් රහත් තෙරණින් වහන්සේට මා ගෞරවයෙන් නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සුජාතා සුප්පුන්දාක යසෝදරා නාමේ මාතා රාහුල සිංස ජනිතාච වන්දේ තං බුද්ධ මාතරං. සාදු සාදු සාදු. ඊතාන මනහර රූ ඇති දැකුම් කලු පෙනුමැති යම් තෙරණියක් භික්ෂු රංග සගරුවන ඔබනේද කෙලසුන් නසා ඕ විතරාගී මහා අර්ථය ඇති මහා පිං ඇති පිරිනිවන් වැඩියේ රාහුල මාතා යසෝදරා සාදරයෙන් වඳිමි මම. යාංගබිරෝපා දත්සනියා බික්ඛු සංඝස්ස සෝබනී සාමචාවා පරික්ඛිනා පීතරාගා මහින්දිකා තම්මා පුඤ්ඤවතං පරිනිබ්බුතිං වන්දාමි රාහුල මාතා යසෝදරාති. උත්තම වූ යසෝදරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය